ගොඩක් ළමයිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැහැ කියන එක. පාඩම් කරන හැමදේම දිගු කාලින මතකයට යන පුංචි අභ්‍යාසයක් කියලා දෙන්නයි සූදානම්. මේක කරන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. ඔයා පාඩම් කරන්න සූදානම් වෙලා මේසෙන් වාඩි වෙච්ච ගමන් ඔයාට තියෙන්නේ හොඳට පුටුවෙන් වාඩිලා හොඳ කෙලින් තියාගෙන මේ අභ්‍යාසය පුහුණු කරන්න. ඔන්න මම කියලා දෙනවා කොහොමද කරන්න කියලා. මේක එච්චර අමාරු නෑ. ගැඹුරු හුස්මක් ගන්නවා, හොඳ හුස්මක් ගන්නවා. 1 2 3 කියලා රඳවාගෙන ඉන්නවා. ඊට පස්සේ තියෙනවට හිමින් සැරේ මුදා හරින්න. පළවෙනි දවස් 3 ඔයාට මේක 3 වතාවක් කරන්න. දෙවෙනි දවස් 3 ඔයා 6 වතාවක් කරන්න. එතනින් පස්සේ ඔයා 9 වතාවක් දිගටම පාඩම් කරන හැම දවසකම පුහුණු කරන්න. ඔයාගේ මතකය දිගු කාලයට අනිවාර්යයෙන්ම යනවා. ඔන්න මම මේ අභ්‍යාසය පත් එක පුහුණු කරනවා. 1 2 3 1 2 3 1 2 3 ඔයාට පුළුවන් මේක හැම දවසකම පුහුණු කරන්න. කැමති නම් S2 පියාගෙන ඉන්නත් පුළුවන්. කැමති නම් S2 අරගෙන ඉන්න පුළුවන්. තවත් මතක වර්ධන වීඩියෝ එකකින් නැවත හමු වෙනවා.